ආයුබෝවන් විශ්වාකර්ෂී ජ්‍යොතිෂ නාලිකාවට ඔබ සාදරයෙන් පිළිගන්නවා. කටක ලග්න හිමියනි, ඔබට ජූනි මාසයේ කොහොමද කියලායි කතා කරන්න සූදානම් වෙන්නේ. මේ කටක ලග්න හිමියන්ට මාර්තු මාසයේ 29 වෙනිදාත් එක් අෂ්ටම මේරාෂ්ටකයේ සෙනසුරුගේ පැවතුණා. ඒ දේවල් වලින් නිදහස් වෙලා ඔබ සුබතායි තත්වයකට ඔබගේ ජීවිතය හැඩගැස්වෙන ගමන් තිබේදී. ඒ වගේම තමයි ඔබට මේ රාහු කේතු මාරුව මැයි මාසයේ 18 වෙනිදා සිදුවන මේ රාහු කේතු මාරුව, ඒ වගේම 14 වෙනිදා සිදුවන ගුරු ග්‍රහ මාරුව ගැන ඔබ දැනුවත් කිරීමක් කරා. ඔබට මේ රාහු කේතු මාරුවත් යම් හේකින් ඒ තරම් තදබල අසුබකාරී පිහිටීමක් ගෙනෙන්නේ නැත. ඒ වගේම තමයි ඔබට මේ ජූනි මාසයේ කොහොමද කියලායි කතා කරන්න සූදානම් වෙන්නේ කටක ලග්න හිමියන්ට. මේ කටක ලග්න හිමියන්ට පොදුවේ ගත් කල ඔබගේ ලග්නයට ඔබගේ හිත හොඳ ස්වභාවය නැත්තම් මිනිසුන් ආශ්‍රය කරද්දී මිනිසුන් සමග ඇති කරගන්නා වූ ලෙන්ගතු භාවයේ වැඩිකමක්. ඒ වගේම තමයි ඔබට හොඳ සහදමේ දක්ෂතා පිහිටනවා. තමන් ආගම දහමට වැඩි නැඹුරුතාවයක් ලැබියාවක් මේ වගේ දේවල් පිහිටන, ඒ වගේම තමන්ගේ ජීවිතේ වැඩ කටයුතු වලදී කොහොම හරි තමන්ගේ දියුණුව සලසා ගන්න බෙහෙවින් මහන්සි වෙන පුද්ගලයන් විදිහටත්, ඒ වගේම තමන්ගේ වැඩ කටයුතු අනිත් අය ලවා හරි හැබැයි කරගන්න නම් දක්ෂයෝ. මේ විදිහටයි මේ කටක ලග්නයට පොදු ජන්ම ලක්ෂණ විදිහට මේ කටක රාශියේ ගතිගුණ තැන්පත් වෙන්නේ. එතකොට මේ රාශි බලල්ලේ 4 වෙනි රාශියයි මේ කටක රාශිය විදිහට සඳහන් වෙන්නේ. එතකොට මේ ඔබට කොහොමද මේ ජූනි මාසයේ ආරම්භ වෙනවා සමගම කොහොමද ග්‍රහ ගෝචරයේ සටහන් වෙන්නේ කියලා අපි බලමු. ඔබගේ ලග්නේ කුජ චන්ද්‍ර යන ග්‍රහයන්ද, ඔබගේ දෙවැන්නේ කේතු ග්‍රහයාද, ඔබගේ අටවැන්නේ රාහු ග්‍රහයාද, ඔබගේ නවවැන්නේ සෙනසුරු ග්‍රහයාද, ඔබගේ 10 වැන්නේ සිකුරු ග්‍රහයාද, ඔබගේ 11 වැන්නේ බුධ රවි යන ග්‍රහයන්ද, ඔබගේ 12 වැන්නේ ගුරු ග්‍රහයාද වශයෙන් සටහන් වෙනවා. මේ විදිහට මේ සටහන් වෙමින් ආරම්භ වෙන මේ ජූනි මාසයේදී ඔබගේ ලග්නාධිපති ග්‍රහයා ලග්නේ බලවත්ව තැන්පත් වෙනවා. ඔබට මේ ජූනි මාසයේ මුල් කාලය තුල, මේ මාසයේ මුල් දවස් 15 තුල ඔබට බොහොම සුබ ප්‍රතිඵල අත්පත් කර ගැනීමේ හැකියාවක් දකින්නට ලැබෙනවා. ඒ වගේම ඔබට හොඳ යහළු මිත්‍රයන් ආශ්‍රය කිරීමට හැකියාවක්, එයාගෙන් උදව් පදව් ගන්න පුළුවන් හැකියාවක්. ඒ වගේම හැබැයි පිටකදී ඔබගේ තියෙන මේ හිත හොඳ ස්වභාවය නැත්තම් ඔබ අනිත් අයට උදව් කරන්න දෙපාරක් හිතන්නේ නැති නිසා ඔබට යම් හේයින් ඔබගේ මේ යහළු මිත්‍රයන් තුලින් යම් ගැටුම් සහගත ප්‍රශ්න ගැටලු ඇති වෙන්න පුළුවන් ඉඩකඩක් දකින්න තියෙනවා. ඒ නිසා අනිවාර්යයෙන්ම කල්පනාවෙන් යහළු මිත්‍රයන් ආශ්‍රය කරන්න. ඔබගේ මිල මුදල් ඒ දේවල් වලදී ඔබ අනිවාර්යයෙන් මේ දේවල් ගැන දැනුවත් වෙන්න. ඒ විදිහට වැඩ කටයුතු කරගත්තොත් ඔබට අනිවාර්යයෙන්ම මේ ජූනි මාසයේදී බොහොම සුබ මාසයක් කරගන්න පුළුවන්. ආර්ථිකව ශක්තිමත් භාවය ඇති කරගන්න පුළුවන්. එතකොට විශේෂයෙන්ම මේ විදේශගත වෙලා ඉන්න අහනවා මේ කියන දේවල් විදේශගත වෙලා ඉන්නටත් බලපානවාද? ඔබ මේ ලෝකේ කොහේ හිටියත් ඔබටත් මේ දේවල් බලපානවා. ඔබගේ උපන් ජන්මපත්‍රයේ සුබ මහදසාවක් අතුරු දසාවක් ගත වෙනවා. ඔබට කරදර බාධක අඩුයි. ඔබගේ උපන් ජන්මපත්‍රයේ නරක මහදසාවක් අතුරු දසාවක් නැත්නම් ඒ රාෂ්ටක ප්‍රදත්වයක් ගත වේ නම් ඔබට පීඩාව වැඩි. ඒ ඔබගේ ජන්මපත්‍රය පරීක්ෂා කරගෙනයි නිවැරදිව දැනගත යුත්තේ. ඒට ඔබට පුළුවන් අපගේ දුරකථන අංකයට කතා කරලා හෝ නැත්නම් ඔබගේ පවුලේ ජ්‍යොතිර්විද්‍යාවට කියලා හෝ ඔබගේ ජන්මපත්‍රය පරීක්ෂා කරගන්න. එතකොට කටක ලග්න හිමියනේ ඔබගේ මේ රාහු කේතු මාරුව තුලින් ඔබගේ තරමක් මේ ආර්ථිකමය ශක්තිමත් භාවය අඩු කරන ගතියක් මම ඔබට රාහු කේතු මාරුව තුලදී කතා කරා. එතකොට මේ ජූනි මාසයේ තුලදී ඔබගේ දෙවන්නාධිපති ධනස්ථානාධිපතියා ඔබගේ 11 ස්ථානයේ තැන්පත් වෙනවා. ඒ කියන්නේ ඔබගේ ලැබීම් ස්ථානයේ. එහෙනම් ඔබට මේ රාහු කේතු මාරුවෙන් ඇතිවෙනා වූ ප්‍රතිඵලයක් බිඳගෙන ඔබට ආර්ථිකමය ශක්තිමත් භාවයක් මේ ජූනි මාසයේ තුල ඔබට ලබා ගැනීමේ හැකියාව දකින්නට ලැබෙනවා. ඒ වගේම තමයි ඔබ විභාග සම්මුඛ පරීක්ෂණ වලට ඔබ පෙනී සිටින්න බලාපොරොත්තු වෙමින් හිටියානම් අන්න ඔබට සුබ මාසයක්, සුබ ප්‍රතිඵල හම්බ වෙනවා. ඒ වගේම තමයි ඔබට තිබ්බ බාධක කරදර ඒ දේවල් අවහිර වෙලා තිබ්බ දේවල් සම්පූර්ණයෙන්ම දුරස් වෙලා ගිහිල්ලා ඔබට වාසනාව එතනදී උදා කරගන්නත්, ඒ වගේම ඔබට යම්කිසි රැකියා අපේක්ෂාවෙන් හෝ රැකියාවක් බලාපොරොත්තුවෙන් හිටියානම් ඔබට ඒකටත් ඉඩකඩ සැලසෙනවා. ඔබගේ රැකියාවෙන් ඔබගේ පෞරුෂත්වය වර්ධනය කරගෙන ඔබගේ තරමක් ආකර්ෂණීය ස්වභාවය වැඩි කරගෙන මේ රැකියාව තුල
ඔබට යම්කිසි නමක් හදා ගන්න නැත්නම් ඔබගේ තනතුර උසස් කර ගැනීමේ හැකියාවකුත් දකින්න ලැබෙනවා මේ කටක ලග්න හිමියන්ට. කටක ලග්න හිමියන් ඒ වගේම හොඳ ආගම දහමට නැඹුරු වීමක් මෙතන දකින්න ලැබෙන ඔබගේ ලග්නයේ ගෝචර ගමන තුලින් ග්‍රහයන්ගේ. ඒ වගේම තමයි එතනදී තරමක් ඔබ වෙනදට වගේ නැතුව ඔබ තරමක් මේ ඇදහිලි හා විශ්වාස වලට යම් නැඹුරුවක් දක්වන ස්වභාවයකුත් දකින්න ලැබෙනවා. ඒ දේවල් වලින් ඔබ ඔබගේ විශ්වාසය තහවුරු වෙනවා නම් ඔබ අනිවාර්යෙන් මේ දේවල් වල නිරත වෙන්න ඔබට පුළුවන්. එතකොට ඔබගේ මානසික සුවතාවය ඇති කරගන්න ඔබගේ විශ්වාසයන් මත. ඒ වගේම තමයි ඔබගේ විවාහය සම්බන්ධයෙන් කතා කරනකොට මේ ඔබගේ ජූනි මාසය තුලදී විවාහ සහකරු සහකාරියගේ සුබ ප්‍රතිඵල නැත්නම් ඒ අයගෙන් ඔබට ලැබීමක්, ඒ අයගේ ප්‍රශ්න ගැටලු හෝ තිබුණා නම් ඒ දේවල් පවා නිදහස් වෙලා ජීවිතයේ සුබ මට්ටමක් සුබ ගතියක් දකින්නත් ලැබෙනවා අනිවාර්යයෙන්ම මේ ඔබට ජූනි මාසයේ තුලදී. ඒ වගේම තමන්ගේ ආදරය සහ තමන්ගේ මේ ආදර බැම්ම වෙනදට වැඩි ශක්තිමත් ස්වභාවයක්, ඒ වගේම දෙදෙනා අතර ලෙන්ගතු ස්වභාවයකින් ගනුදෙනු කරන කටයුතු කරන ස්වභාවයක් දකින්න පුළුවන් මේ ග්‍රහ ගෝචරයේ තැන්පත් වෙන විදිහෙන්. ඒ වගේම ඔබට අර ඉදිරියට යන හැකියාව කොහොම හරි මම මේක කරනවා මේ වගේ සිතුවිලි පහළ වෙනවා ඔබට මේ ජූනි මාසයේ තුලදී. එහෙනම් ඔබගේ ජීවිතේ අලුත් දෙයක් පටන් ගන්නත් සුබයි කියලා මතක් කරන්න ඕන. මොකද ඔබගේ 10 වැන්නේ සිකුරු ග්‍රහයා තැන්පත් වෙනවා. රැකියාවකට ඔබට යන්න සුදුසුකම් ලැබෙනවා කියලා මම කලින් මතක් කරා. ඒ වගේම තමයි අලුත් ව්‍යාපාරයක් ආරම්භ කරන්න. ඔබ දැනට ව්‍යාපාරයක් කරගෙන යනවා නම් ඒකට මුදල් ආයෝජනය කරන්න සුබ මාසයක්, සුබ කාලවකවානුවක් ඔබට ජයත්පත් කර ගැනීමේ හැකියාව උදා වෙන මාසයක්. ඒ වගේම තමයි ඔබට මේ සිකුරු ග්‍රහයා ඔබගේ 10 වැන්න තුල ගෝචරයෙන් ගමන් කිරීම තුලින් ඔබට තරමක් ඔබගේ ආසාවන් මුදුන්පත් වීම නැත්නම් එතනදී ඔබගේ තරමක් විනෝදචාරිකා, ඒ වගේම තමයි ඔබට තරමක් ඔබගේ ආසාවන් වලට ඇඳුම් පැළඳුම් රස ආහාර පාන මේ වගේ දේවල් වලට වැඩි ටිකක් හිත යොමු වෙන කාලයක් විදිහට සඳහන් වෙනවා මේ ජූනි මාසය. එහෙනම් මේ දේවල් වලට යම් හේතු මුදල් වැය වෙන්න පුළුවන්. ඒ ඔබ දැනගත යුතුයි. ඔබගේ කොහොම හරි මේ දේවල් පාලනය කරගෙන වැඩ කටයුතු කරයන්. ඒ වගේම ඔබගේ 12 වෙනි භාවයේ ගුරු ග්‍රහයා ගෝචරයෙන් ගමන් කිරීම තුලදී ඔබගේ ලෙඩ රෝග ස්ථානාධිපති, ඒ වගේම තමයි ඔබට තරමක් මේ ලෙඩ රෝග සම්බන්ධයෙන් යම් කිසි හේන් ඔබට කල්පවතුනා ලෙඩ රෝගයක් තිබෙනවා නම් නැත්නම් ඔබට ශරීරය තුල ලෙඩ රෝග වැඩි නම් ඔබට තරමක් පිතාසිත ලෙඩ රෝග වර්ධනය වීමකුත්, ඒ වගේම රෝහල් ගත වීම මේ වගේ දේවලුත් පෙන්눔 කරනවා මේ ජූනි මාසයේ තුලදී. ඒ නිසා ශරීරයේ තුලදී ඒ අවශ්‍ය දේවල් වලට ලෙඩ රෝග වලට හරියට බෙහෙත් පාවිච්චි කරන්න. එතකොට ඒ දේවල් වලින් මිදීමේ හැකියාව ඔබට තිබෙනවා. ඔබගේ දැනට මේ ගෙවල් දොරවල් වැඩ කටයුතු අසාර්ථක වෙලා ඒ දේවල් තිබෙනවා නම් ඔබට අනිවාර්යයෙන්ම අලුත් දෙයක් පටන් ගන්න ඔබගේ ගෙදර දියුණු කරගන්න හැකියාවකුත්, ඒ වගේම ඔබ නතර කරලා තිබ්බනම් ගෙදර දොර වැඩ කටයුතු ඒ දේවල් නැවත ආරම්භ කරන්න පුළුවන් හැකියාවකුත් මේ ජූනි මාසයේ තුලදී දකිනවා. එහෙනම් කටක ලග්න හිමියන්ට මේ ජූනි මාසයේ ටිකක් සුබ ගතියක් දකින්නට ලැබෙනවා. පොඩි අඩුපාඩුකම් විදිහට මම ඔබ මුලින් මතක් කරා මේ යහළු එහෙලියන් ඔබගේ ජීවිතය තුලදී ඔබ ආශ්‍රය කරනකොට තෝරා බේරාගත් පිරිසක් පමණක් ඔබ ආශ්‍රය කරන්න කියන එක එතනදී අනිවාර්යයෙන්ම බොහොම කල්පනාවෙන් ඔබගේ ජීවිතය ගත කර යන්න කියලාත් මම මතක් කරනවා මේ කටක ලග්න හිමියන්ට. කටක ලග්න හිමියනි ඕනනම් ඔබට මේ මාසයේ සුබයි. ඔබ දැනගත යුතුයි මේක තවත් සුබ වැඩි කර ගැනීමට ආගම දහමත් එක්ක, ඒ වගේම මිනිසුන් එක්ක සුහදශීලීව වැඩ කටයුතු කරගෙන ගිහිල්ලා ජීවිතේ ඉස්සරහට අරයි යන්න. ඔබට මම මුලින් දැනුවත් කරා වගේ ඔබට පුළුවන් ඔබගේ ජන්මපත්‍රයේ යම්කිසි ඒ රාෂ්ට්‍ර කාලයක් ගත වෙනවා නැත්නම් ඔබට කොයි වගේද කියනක ඔබගේ ජන්මපත්‍රය පරීක්ෂා කරගෙන නිවැරදිව දැන හැඳින ගන්න. ඔබ ජන්මපත්‍රය පරීක්ෂා කර ගැනීමට අවශ්‍ය නම් ඔබට පුළුවන් අපගේ දුරකථන අංකයට පණිවිඩයක් දීලා සියලු විස්තර දැනගෙන මාත් එක්ක සම්බන්ධ වෙලා සියලුම වැඩ කටයුතු කරගන්න. පොරොන්දම් පරීක්ෂා, ඒ වගේම තමයි සුබ මුහූර්තයක් සාදා ගැනීම, යන්ත්‍ර සැකසීම මේ වගේ গুপ্ত ශාස්ත්‍රීය කටයුතු වලට පවා ඔබට පුළුවන් අපිත් එක්ක සම්බන්ධ වෙලා ඒ දේවල් කොහොමද වෙන්නේ, කොහොමද කරගන්නේ කියන එක දැනුවත් වෙන්න. එහෙනම් කටක ලග්න හිමියන්ට මේ විදිහට
මේ ජූනි මාසයේ සටහන් වෙනකොට ඔබට ඉදිරියේදී ඇතිවෙනා වූ ග්‍රහ පලාපල නැත්නම් ඔබට මාසික පලාපල මේ දේවල් ඔබ විශේෂ දැනුවත් කිරීම වශයෙන් අපි ඔබට ඉදිරිපත් කරනවා. ඒ නිසා විශ්වාකර්ෂී ජ්‍යොතිෂ නාලිකාවත් එක්කත් රැඳී ඉන්න කියලා මතක් කරනවා කටක ලග්න හිමියන්ට. එහෙනම් කටක ලග්න හිමියනි ඔබගේ ජීවිතය සාර්ථක කර ගැනීමට විශ්ව මාතාවගේ ආකර්ෂණ බලය පිහිට ආරක්ෂාව නිරන්තරයෙන් ලැබෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා. ඔබට තෙරුවන් සරණයි.